Hi guys, welcome to my YouTube channel. ඔන්න මේ vlog එකේ මම ගිහින්නේ අපේ තායිලන්ඩ් වල second day එක. ඉතින් first vlog එක බැලුවේ නැත්නම් ඉක්මනටම ගිහින් බලන්න. ඒකේ මම පෙන්නලා තියෙනවා අපි තායිලන්ඩ් වලට ඇවිල්ලා අපේ හොටෙල් එකට check in වෙලා අපේ first day එක කොහොමද ගෙවුනේ කියලා. ඉතින් first day එකේ අපි Grand Palace ගියා. ඊට පස්සේ පොඩක් refresh වෙලා අපේ හොටෙල් එකේ තමයි ඉඳී. ඊට පස්සේ අපි මේ සෙකන්ඩ් ඩේ එකේ යන්නේ හරිම ලස්සන තැනකට. ඉතින් මම ගොඩාක් එක්සයිට් වෙලා ඉඳියේ මෙතනට. මේ යන ගමන් ඔයගලන්ට පේනවා ඇති පාරේ තියෙන ගොඩාක් තොරන් වගේ ඒවා. ඉතින් ඒවවල තියෙන්නේ මෙහි තායිලන්ඩ් වල රජ පවුලේ කට්ටියගේ ෆොටෝස් තමයි තියෙන්නේ. ඉතින් අපි යන ගමන් ඕවත් බලාගෙන ගියා. හරිම ඉන්ට්‍රෙස්ටිං ඒකත් ඉතින්. ඔන්න ඉතින් අපි යන ගමන් මම ක්ලිප්ස් ටිකක් ගත්තා. අපි දැන් මේ යන ගමන් ඉන්නේ wat arun කියන ටෙම්පල් එක ගාවට. ඉතින් ඒ ටෙම්පල් එක ගාව ඔයගොල්ලෝ ගොඩාක් ආස වෙන ස්පෙෂලි ගර්ල්ස්ලා ආස වෙන දෙයක් තියෙනවා මම කරන්න ආස. ඉතින් බලමු මොකක්ද කියලා. අපි වට්ටරු ටෙම්පල් එක එතන එන්ට්‍රන්ස් එක ගාවට ආපු ගමන් හොඳ එතන නැෂනල් කොස්ටියම්ස් තියෙන ඩ්‍රෙස් ෂොප් එකක් හොයාගෙන ගියා. ඉතින් මේතන වටේම තියෙනවා මේ වගේ එක ෂොප්ස් එක ප්‍රයිසස් වලට තියෙනවා. ඔයගලන්ට පොඩ්ඩක් ඇවිදලා හොඳ තැනක් හොයාගන්න පුළුවන්. ඉතින් අපි නම් වැඩියෙන්ම බැලුවේ නැහැ. අපි එතන ඉස්සරහම තිබ්බ වගේ තැනකින් තමයි කොස්ටියම්ස් හයර් කළේ. ඉතින් මේවා රෙන්ට් එකට ගන්න තියෙන්නේ. අපි ගත්ත තැන බාත් 150ක් වගේ තමයි එක කොස්ටියම් එකක් වුණේ. ඒගොල්ලෝ ඩ්‍රෙස් කරලම දෙනවා. ඉතින් ඔක්කොම ජුවලරිස් ඔක්කොම ඒ දේවල් ටික දීලා අපිට ඕන ෂූස් එහෙමත් එතනින්ම ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ මම. ඉතින් හරිම ජොලි ඒ වැඩෙත් අපේ අයියයි අක්කයි මායි තුන් දෙනාම ඇන්දා. Hi friends. Hi යාළුවනේ අපි මේ රජපෞලකට ඇන්දා. Wat Arun Temple. එදා මෙතන ටිකක් සෙනග ඉන්දියා. ඉතින් මම හිතන හැමදාම සෙනග ඉන්න. ඉතින් මෙතන හොඳ ටුවරිස්ට් ස්පොට් එකක්. ගොඩක් අය ෆොටෝ ෂූට්ස් කර ඉඳියේ. අපිත් ඉතින් එතන ලස්සන ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. ඉතින් ඔයගොල්ලොත් බලන්න කොහොමද ඒ ටික කියලා. ඔන්න ඉතින් ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන ඉවර වෙලා අපි එතන wat arun ටෙම්පල් එක ඇතුලේ තියෙන තව සයිට්ස් බලන්න ගියා. එතන ඇතුලේ මියුසියම් එකක් තිබ්බා. එතකොට ටෙම්පල් එකක් තිබ්බා. තව මොනවාද මන්ද තිබ්බ. ඇත්තටම තිබ්බේ මොනවද කියලාත් හරියටම ෂුවර් නෑ. අපි ඒ තිබ්බ ඔක්කොම බලන්න ගියා. ඉතින් හරිම ලස්සනයි. ඒවා අර තායි ආකිටෙක්චර් ස්ටයිල් එක මොනවද කියන්නේ ඒ විදිහටම තියෙනවා. ඒගොල්ලන්ගේ ගෝල්ඩ් වලින් කරපු ඩීටේල්ස්. එතකොට හැමතැනම අර රූෆ්ටොප් එකේ පොයින්ටි නිකන් උලක් වගේ හදලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි.
ගොඩක් ඩිසයින් ඒගොල්ලෝ අර ඇට්‍රක්ටව් වෙන්න තමා හදල තිබ්බේ. තින් ටුවරිස්ලා ගොඩාක් ඒවට ආසයි වගේ දැනුණා. බලන්න මේ ලස්සන ගෝල් ඩීටේල් එක. ඕගොල්ලෝ තායිලන්ඩ් ආවොත් අනිවාර්යෙන් වට්ටරුන් වලට එන්න. ඉතින් හරිම ලස්සනයි එතන. ගොඩාක් අය ෆොටෝස් ගන්නවා. ඕගොල්ලෝ එනවා නම් ටිකක් උදේන් එන්න. මොකද දවල් වෙද්දී කට්ටිය ගොඩාක් වැඩි වෙනවා. ඒ වගේම තමයි රස්නෙත් හොඳටම වැඩි. ඔයාලට ඉස්සරහට බලාගන්න පුළුවන්. මාව එහෙම හොඳටම රතු වෙලා තිබ්බේ. ඒ තරමට රස්නේ අනික ටිකක් අවුවත් තිබ්බා. අපි දැන් වට්ටරුන් බැලුවා, ටොස් ගැහුවා. දැන් ආපහු අපි යන්නේ ගොඩක් shopping malls වලට. අපි ඊළඟට සෙන්ට්‍රල් පාක් කියන shopping mall එකට යන්න පිටත් වුණා. ඉතින් අපිට ලන්ච් එකක් ගන්න ඕන වෙලා තිබ්බා. ඊටත් වඩා ඒ shopping mall එකේ rooftop එකේ තියෙනවා ස්කයි පාක් එකක් කියලා ඒගොල්ලෝ හදපු මාරම ලස්සන පාක් එකක්. ඉතින් ඒක බලන්න තමයි මේන්ලි අපි මේ shopping mall එකට ආවේ. ඉතින් shopping උත් පොඩ්ඩක් කරන්න අයිඩියා එකක් තිබ්බා. බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඉන්නේ සෙන්ට්‍රල් පාක් එකේ ස්කයි ගාඩන්. එතන රූෆ්ටොප් එකක් තියෙන්නේ. එතන ස්කයි ගාඩන් එක ලෙවල්ස් 6ක් වගේ විදිහට තමා හදලා තිබ්බේ. ඉතින් එක ලෙවල් එකේ එක views තියෙන විදිහට තමා හදලා තිබ්බේ. අනික water fountains එහෙම තිබ්බා. හරිම ලස්සනයි. ගොඩාක් ටුවරිස්ට්ලා ඉතින් එතන බලන්න එනවා.
දැන් යනවා මෙතන තියෙන උසම තැනට. මෙතන මම හිතන්නේ රට්ටු හදලා තියෙන්නේ. ෆ්ලෝර්ස් 6ක් විතර එන්න තියෙනවා. මෙතන උඩට යන්න මාරම ලස්සන වීව් එකක් තියෙන්නේ. මං හිතන්නේ බැංකොක් වල බෙස්ට් වීව් එක ලැබෙන විදිහට තමයි මේ පාර්ක් එක හදලා තියෙන්නේ. ඉතින් මෙතනට කියනවා ඩුසිට් සෙන්ට්‍රල් පාර්ක් කියලා. ඔයගොල්ලෝ එනවනම් ඒ නමින් සර්ච් කළාම එන්නේ මේ පාර්ක් එක තමයි. මෙතන ටොප් එකෙත් පොඩි ටෙම්පල් එකක් වගේ තැනක් හදලා තිබ්බා. ඉතින් එතනට එන කට්ටිය එතන වර්ෂිපුත් කරලා යනවා. හරිම ලස්සනට ඒක හදලා තිබ්බා. ඉතින් එතන සමපිච්ච මල් එහෙම වවලා හරිම ලස්සනට ඒගොල්ලෝ ඒ ඔක්කොම ටික හදලා තිබ්බා. මෙතන යාලා ෆොටෝස් ගන්න කැමති අයට ෆොටෝ වෝල් එකකුත් හදලා තිබ්බා. අපි ඊට පස්සේ ශොපින් මෝල් එක ඇතුළට ගිහිල්ලා මොනවද හොඳට ශොපින් කරන්න තියෙන ශොප්ස් කියලා බලාගෙන ගියා. ඉතින් අපි එහෙම කලින් ශොපින් කරන්න ප්ලෑන් එකක් හදාගෙන නෙමෙයි ගියේ. ඒ වෙලෙට බලලා තියෙන හොඳ ශොප්ස් මොනවා හරි හම්බුනොත් බඩු ගන්නවා කියලා ගියේ. ඉතින් අපේ වෙලාවට අපිට එතන වොට්සන්ස් එකකුයි තව හොඳ ශොප්ස් වගේක් හම්බුණා. ඉතින් අපි එතනින් බඩු ටිකක් ගත්තා ගෙදර ගෙනියන්න. අපිට හොඳ ඩීල්සල්ට හමුණක් හිතනවා. එහෙම ලොකුවටම ගණන් වුනෙත් නැහැ. අනික ලංකාය නැති ප්‍රඩක්ස් ගොඩක් එතනින් අපිට ගන්න පුළුවන් වුණා. මෙතන ගොඩක් ඩීල්ස් එහෙම තිබ්බා වගේම කොරියන් ස්කින් කෑ ප්‍රඩක්ස් එහෙම ගොඩක් හොඳ ප්‍රයිස් එහෙකට තිබ්බා. ඉතින් අපිත් එක කියව ගත්තා. මෙතනින් මම ගත්ත ප්‍රඩක්ස් වලින් මම ආසම එක තමයි මම ගත්ත අලුත් ලිප්ස්ටික් එක. ඉතින් මම වැඩි ඒ වගේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න කෙනෙක් නෙමෙයි. වුණාට මට ඒක දැක්කම ගන්න ආස හිතුණා. shopping කරලා ඉවර වෙලා අපි අපේ හොටෙල් එකට ගිහිල්ලා ලන්ච් එහෙම අරගෙන ඊට පස්සේ රෙඩි වුණා. අපි ඩිනර් එකට ඩිනර් ක්‍රූස් එකක් බුක් කරලා තිබ්බේ. ඉතින් බැංකොක් යන අය ගොඩක් කරන දෙයක් ඒක. ඒක හරිම ලස්සන අත්දැකීමක්. ඉතින් අපිත් ලක්ෂරී ඩිනර් ක්‍රූස් එක බුක් කරේ ඔන්ලයින් මොකක් හරි ප්ලැට්ෆෝර්ම් එකක් හරහා. අතර මට ඒක මොකක්ද කියලා නම් මතක නැහැ. ක්ලූක් එක හරි මොකක් හරි වගේ වෙබ්සයිට් එකකින්. ඉතින් ඒ වගේ වෙබ්සයිට්ස් ගොඩාක් තියෙනවා. ඔයාලට කැමති එකක් බලලා බුක් කරගන්න පුළුවන්. ගොඩක් ඒවා මෙතන අයිකන් සියාම් shopping mall එකේ තියෙන පෙරි එක හරි මම හිතන්නේ තවත් එක තැනක තියෙනවා ශිප්ස් ඩොක් කරන තැනක්. ඉතින් ඒ තැන් දෙකෙන් එකකට තමයි ඔයගොල්ලෝ යන්න ඕන. මේ අයිකන් සියාම් shopping mall එකේ ෆුඩ් කෝට් එකෙන් තමයි අපි මේ ඒකේ ශිප් ඩොක් එකට යන ගමන් ඉන්නේ. ඉතින් මෙතනත් ගොඩාක් අයිටම්ස් තිබ්බා. එක කෑම ජාති එක ෆැන්සි අයිටම්ස්. ඉතින් බොහොම අමාරුවෙන් තමයි මේවා දිහා වැඩි බලන්න නැතුව මෙතනින් ගියේ. මොකද අපි ටිකක් ලේට් වෙලා ඉඳී අපේ ඩිනර් ක්‍රූස් එකට. ඉතින් තන හොයාගෙන යන්නත් ඕන නිසා ඉක්මනට ගියා. මේ තියෙන කුරුමිනියෝ හැකරැල්ලෝ ඔක්කොම මෙතන තියෙනවා. පස්සේ try කරන්න ඕනේ කියලා හිතාගෙන අපි ඉතින් මේක ටික බලාගෙන ගියා. අපි ඩිනර් ක්‍රූස් එක ඉවරලා එද්දි රෑ මෙතනින් ෆෘට්ස් වගේක් ගත්තා. ඊවනම් මාරම රහයි. ඇත්තටම ඇයි දන්නේ තායිලන්ඩ් වල පළතුරු එච්චර රහ. ඕනම පළතුරක් මට නම් එහෙ රහයි. මම අර ජම්බෝ
එකක් ගත්තා. ඊට පස්සේ පේර, අඹ, ඒ වගේ ගොඩක් ඒවා ට්‍රයි කරලා බැලුවා. ඒ ජම්බූන ලොකු ඒවා තියෙන්නේ වරකා වගේ වරක තිබ්බා. මම ඉතින් ගොඩක් පළතුරුවලට කැමති කෙනෙක්. ඒක නිසා අපි දවස් 2-3ක් මේ තිබ්බ ෆෘට්ස් ට්‍රයි කළා. මාරම රහයි. මේ හරිනම් අපි දුවගෙන ගියා. මොකද අපේ නඩේ ගුරාවන අයියට ටිකක් පරක්කු වෙලා තිබ්බේ. එයා තමයි ඔක්කොම තැන් ටික හොයාගෙන අපි එක්කගෙන ගියේ. ඉතින් මාත් කිසි කලබලයක් නැතුව එයා කියන විදිහට එයාගේ පස්සෙන් ගියා. මටත් ලේසි. කොහෙවත් බලන්න ඕනෙත් නෑ. අපිත් ඉතින් වටපිට බල ගියා. මෙතන මේ අයිකොන්සියම් ශොපින් මෝල් එකේ ෆුඩ් කෝට් එකේ ඇඳුම් කඩ එහෙමත් තිබ්බා. හැබැයි මෙතන ඇඳුම් කඩවල වලින් ඇඳුම් ගන්න එක නම් ඇත්තටම පාඩුයි. ගොඩක් ගණන් වැඩි ඒවා. හැබැයි ෆුඩ් අයිටම්ස් එහෙම නෑ. කෑම නම් ගණන් අඩුවට තිබ්බා. මං බැංකොක් වලදී දැක්ක ලස්සම ශොපින් මෝල් එක මේක තමා ගයිස්. මාරම ලස්සනයි. ඒක ඇත්තටම ලක්ෂරි වයිබ් එකක් තිබ්බා. ඒ වගේ මේගොල්ලෝ ඩෙකොරේෂන්ස්, ඉන්ටීරියර් ඩිසයින් ගැන මාර විදිහට හිතලා තිබ්බා. ඉතින් අපි මෙතනින් එළියට යනකොට මේක ඉස්සරහා තියෙන වෝටර් ෂෝ එකක්. ඉතින් ඒකත් ඒ වෙලාවේ පටන් අරගෙන තිබ්බේ. ඉතින් මම ඔයාලට ක්ලිප්ස් වගේක් දාන්නම් කොහොමද ඒ වෝටර් ෂෝ එක ලස්සනද කියලා. අපේ නෙමෙයි. Ladies and gentlemen, welcome to the Tapia Princess Cruise. We will warmly take care of you with our best service.
මේ හැම ඩිනර් කරූස් එකේ වගේම ඒගොල්ලෝ පොඩි වෙල්කමින් සෙරමනි එකක් කරනවා ඒගොල්ලන්ගේ ගෙස්ලාට. ඉතින් ඒක කොමියසිෂන්ස්ල ලව්වා නැත්තං එතන ඒගොලො සර්ව් කරන කට්ටිය හරි මාරම ලස්සන්ට ඒගොලන්ගේ ගෙස්ලාව පිළිගන්නවා. ඉතින් ඒකත් හොඳ අත්දැකීමක් මහිතන ලක්ෂරි ඩිනර් කරස් කිව්ව හම මේ වගේ එන්ටර්ටේන්මන්ට් පැකේජ් එකත් අනිවාරෙන්ම ඒගොල්ලෝ ඉන්කලුඩ් කරලා තියෙන්නේ. අපේ කෘස් එකේ මේ වගේ ලස්සන පොෆෝමන්ස් ටිකක් තිබ්බා. ති ස්පෙෂල් දේ තමා මේ පොෆෝමන්ස් කරන්න ට්‍රන්ස්ජෙන්ඩර් කට්ටිය. ඉතින් එයාලට වෙනම ඉන්නවා අර වගේ එයාලගේම බැකප් ඩාන්සර්ස්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ සෙලිබ්‍රිටිස්ලා වගේ තමා එතන ඉන්දියේ ටියක් ෆේමස් අයද කියලා දන්නෙත් නැහැ අපිනා. හැබැයි ඒගොල්ලෝ ගේස්ලත් එක්ක හොඳට ඉන්ටරැක්ට් වෙලා එතන මූඩ් එක ගාන්ට අප් එකේ තියාගෙන ගියා. ඉතින් මාරම ලස්සන්ට ඒගොල්ලෝ ඒ පර්ෆෝමන්ස් එක කරනවා. අනික කැපවීමෙන් කරා එක. ඉතින් අපි ගොඩක් හොඳ ටයිම් එකක් එතන ගත කරා. The summer rock we got. crispy butter.
ඔන්න ඉතින් අපි තායිලන්ඩ් වල ඩේ 2 එකේ මේ ටික තමා කළේ. ගොඩක් තැන්වල ඇවිත්තා එක්ස්පීරියන්සස් එකතු කළා. ඉතින් හරිම ලස්සන දවසක් තමා අපි ගත කළේ. ඔයගොල්ලෝ තායිලන්ඩ් එන්න හිතාගෙන නම් ඉන්නේ. මේ තැන් ටික නෝට් ඩවුන් කරගන්න ඔයගොල්ලන්ටත් වැදගත් වෙයි. මේ තැන් වලට ගිහිල්ලා ඒ ගන්න ඕන එක්ස්පීරියන්ස් එක ගන්න කොහොමද කියලා බලාගන්න. ඉතින් ඊළඟට මම අපේ ඩේ 3 vlog එක අරගෙන ඉන්නේ. ඉතින් මේ vlog එක enjoy කරාට ඔයගොල්ලෝ හැමෝටම thank you. ඉතින් මාත් එක්ක ඊළඟ vlog එකත් එක්කත් එකතු වෙන්න එනවා ඔයගොල්ලෝ හැමෝටම bye.